සුබම සුබ කාන්තා දිනයක් වේවා. විශ්වයේ මැව්කාරයන්ගේ දිනය අදයි. ඉතින් මේ ලස්සන දවස වචනේ පරිසමාර්ථාර්ථයෙන්ම කාන්තාව පවුල සමාජයේ අතිවාරමයි. ඇය මුළු පවුලක්ම මුළු සමාජ සංස්ථාවම බිඳ වැටෙන්න දෙන්නේ නැතුව ඒක ආරක්ෂා කරලා කුටුම්බය ආරක්ෂා කරලා එය වර්ධනය කරලා එය රැක ගැනීම ඇගේ පරම යුතුකම වෙනවා. මේක මධ්‍යම පාන්තික ඒ වගේම දිනෙඳු ඊළඟ ඉහළ පාන්තික කියලා නැහැ. කාන්තාව කොයි වෙලාවෙකවත් අයිතිවාසිකම් දිනා ගන්න ඍණාත්මක ආවේගශීලී උසුගැන්වීම වලට නම් යොදෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වර්ධනය කර ගැනීමටත් ඇය යොමු වෙන්නේ නැහැ. මොකද ඇය හොඳ අවබෝධයක් තියෙනවා. ඇය හරියටම ධෛර්ය සම්පන්නයි. පවුලයි සමාජයයි ශක්තිමත්ව ගෙනියන්න. ඇය විවිධ වර්ගයේ දුක් කරදර කම්කටොළු අසරණකම් වලට පත් වෙනවා. නමුත් ඇය කිසිවිටකත් ගතානුගතික අනුශාසනා ඒ හනමිටි අදහස් පස කළා නිවැරදි නූතන මඟ පෙන්වීම යටතේ ඒ චිත්ත ශක්තිය බලවත් චිත්ත ශක්තියක් ඇති කරගෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් සොයන්න ඇය වෙහෙස මහන්සි වෙනවා. ඉතින් ලෝකයේ විශිෂ්ටයන් අතර කාන්තාවන්ට හිමි වෙන්නේ ලොකු තැනක්. දැරියක්, බිලින්දෙක්, බිලින්දියක්, යෞවනියක්, සෙනෙහවන්තියෙක්, යෞවනියෙක්, මානවිකාවක්, පතිනියක්, යෞවනියක්, මවක්, නැන්දනියක්, සමාජයේ තනතුරු දරන්නියක්, ප්‍රධානියෙක්, ඒ වගේම අවසානයේ මිත්තනියක් වශයෙන් සමාජයේ විවිධ කටයුතු වල කිසිම වෙලාවක තමන් ගැන නොසිතා අනිත් අය ගැන සිතා වැඩ කරන තැනැත්තියක්. ඉතින් මේ විදිහට ඇය සාර්ථකත්වයට පත් වෙන්නේ කොහොමද කියලා හිතලා බැලුවොත් ඇය බුද්ධිමත්. ඇය නිවැරදි තීන්දුව ගන්න පෙළඹෙන්නේ ඉතාමත් සූක්ෂමයි. කාන්තාවන් වෙන අපිට හැඳිමිටේ තරම් නුවණක් තියනවා කියන්නේ ලොකු නුවණක්. ඒක මතක තියාගන්න. අනිත් අයට හැඳිමිටේ තරම් නුවණක් නැහැ. ඉතින් ඒ වගේම ඇය මේ සියලුම ළමයි බලාගෙන මුණු පිරිමිණි පිරයන් බලාගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන පවුලේ දියුණුව කරගෙන මේ ඉදිරියට යන ගමනේදී අනිත් අයට පේනවා ඒක. ඒ කියන්නේ පෙරහැරක නටන නැට්ටුවන්ට පෙරකාරයන්ට පෙරහැරේ රඟන්නන්ට කෝලම් කරන අයට පෙරහැර පේන්නේ බාහිරින් බලන් ඉන්න අයට තමයි පේන්නේ. ඉතින් බාහිරින් බලන් ඉන්න අය පටුවාර්ථ දෙන්න පුළුවන්. ඒවට ආවේගශීලී වෙන්න එපා. ඒවා ඉවසීමෙන් අහගන්න. ඒවට බලන්න මොනවද ඒවල තියෙන හර කිරීම බැර කිරීම අපිට ගන්න තියෙන දේ මොනවද කියලා. කුටුම්බය රැක ගන්න, සමගි සම්පන්න වෙන්න, මොනවද ජීවිතේ සාර්ථක කරගන්න ලබා ගන්න ඕනේ කියලා හැම වෙලාවෙම හිතලා බලන්න. උකටලී වෙන්න එපා. උදාසීන වෙන්න එපා. දවල් හීන බලන්න එපා. යුගයේ මෙහෙවර මොකද්ද? ඔබගේ මෙහෙවර මොනවද? මනමින් කල්පනා කරන්න. සදාචාර සම්පන්න වෙන්න. කිසිදු විටක පංචකාමයේ දුසරිතෙන් නම් හැසිරෙන්න හදන්න එපා. අනුන්ගේ කුණු ගොඩවල්, අනුන්ගේ මඩ ගොඩවල් හාර බලන්න යන්න එපා. අනුන්ගේ ඒවා වලට වැටෙන්න යන්නත් එපා. ලස්සන්ට තමන්ගේ හිත කය වචනය සංවර කරලා හිතේ තියෙන කුණු ඔක්කොම අයින් කරලා දාලා තමාගේ සුන්දරු පසක් නිවස කොහොමද ජයග්‍රහණය කරා, කොහොමද ළමයා ජයග්‍රහණය කරා, කොහොමද සැමියාගේ ආර්ථිකයේ ශක්තිමත් කිරීමට ඔබ යන්නේ කියලා මේ ලස්සන දවසේ සිතුවිලි රාමුව ඔබගේ සංශෝධනය කරගන්න. ආත්ම ශක්තිය ගොඩනගා ගන්න. දුර්වල සිතුවිලි රාමුවක කොටු වෙදිලා ඉන්න ඔබ ශක්ති සම්පන්න වෙන්න. අන්තිමට අභියෝග මොනවද කියලා හඳුනා ගන්න. අභියෝග කොහොමද ජය ගන්න කියලා විමර්ශනශීලීව බලන්න. ඒ සඳහා
දේවාල පන්සල් පඳුරු දාලා පේන හන තැන් වලට ගිහිල්ලා අනුන්ගෙන් යපි ජීවත් වෙන්න නම් හදන්න එපා. හරි දේ හරි විදිහට ග්‍රහණය කරගන්න. වංකකමට බොරුවට චාටුවට ප්‍රයෝගවලට උද්දච්චකමට බොරු සෝබනවලට පුරාජේරු වලට අනුන්ගේ වචනවලට අවනත වෙන්න එපා. අනුන්ව මඩවලට දාන්නත් එපා. තමන් අනුන්ගේ මඩවලට වැටෙන්නත් එපා. ඉලක්කය කරා යන්න. තමන්ගේ දක්ෂකම් තමන්ගේ දුර්වලතා නිතරම හිතන්න. ඒවා වැරදි අඩුපාඩු හරි ගස්සගෙන ලස්සනට මේ දවසේ ඉදිරියට යන්න. හැකි සෑම අවස්ථාවකම ආගම දහමට අනුව ඒ බුද්ධ සත්කාර කර ඒ විදියට ආගමනුකූලව ජීවත් වෙන්න පෙරදරන්න හිත නිවා ගන්න නිවුණු සිත් ඇත්තියක් වෙන්න මේ දිනේ අදිටන් කරගයි කියා මා සිතනවා. එහෙනම් ඔබට සුබම සුබ කාන්තා දිනයක් වේවා. ඔබට සුභාශිංසන ගෙනෙනවා මේද. එහෙනම් පරිස්සමින් ඉන්න. ඔබට තුති.